හෙලෝ ඉතින් මම මෙතන දෙන වොයිස් එක නම් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. මේ මොකද වාහනේ හින්දා. ඉතින් අද බදාදා දවසේ අද මම මොනවද කරන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම අරන් එන්නේ. ඉතින් උදේම කෑම හදන්න ගියා. මොකද මේ දවස්වල අපේ කැම්පස් එකේ ග්‍රැජුවේෂන් නේ. ඉතින් ඒකට තමයි මේ කෑම හදන්නේ. සුපෙම් නුවන් විමසාවිරට ඉතින් ඒ වැඩේත් ඉවර කරලා මම ආයේ බෝඩිමට ආවා ලෑස්ති වෙන්න. මොකද අද අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ලන්ච් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒකට තමයි මම මේ ඇවිල්ලා ලෑස්ති වෙන්නේ. ඔපරුවදුන් තසුනින්දුරයි කියා ඔය පෙම්තෙපුල් මතහාස පැනියා ලයකින් නිවූ සිහිලාර වැහුණා මතුම පැතු I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past and the ඉතින් ඕව තමයි අපේ ලන්ච් එකට අරගෙන ඇවිල්ලා තිබුණේ. ඉතින් මෙහි ටැමිල් විදිහට තමයි හැම කෑමක්ම අපි ඇරේන්ජ් කරලා තිබුණේ. පිනිසීතේ දැනේවි කතා ප්‍රේමාතුර මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා. ඉතින් දැන් අපේ ෆන්ක්ෂන් එක පටන් ගත්තා. අපේ රෙප් කතාව පටන් ගත්තා. දැන් මෙතන ඉඳලා අපේ ෆන්ක්ෂන් එක ස්ටාර්ට් වෙනවා. ප්‍රේමාතුර මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ ඉතින් අපි කාලා බීලා සින්දු කියලා හොඳට එන්ජොයි කරා මේ දවස. නමින් ලියාලා ඒ දැස කීවේ යුංගාරත්තා වලාකුල් වියන්තනාලා ඉරේ රස්නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සේලයෙන් වෙලා වලාකුල් වියන්තනාලා ඉරේ රස්නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සේලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරම් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සඳවේ කුමරී සුපෙම්මල් පෙත්ති නැවුණා විඳින්නම් නුරාදෙතොලේ කොතෙක් වූ හමා කොපුලේ සඳවේ කුමරී සුපෙම්මල් පෙත්ති නැවුණා විඳින්නම් නුරාදෙතොලේ කොතෙක් වූ හමා කොපුලේ සඳවේ. ඉතින් මේ මං ඔයාලට හැමදාම පෙන්නන යූෂුවල් ට්‍රේන් රයිඩ්. හෙමින් සැරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා සිතින් අනේ පතන්නේ මායත් මගේම වෙන්න කියා ඔයා
ඉතින් වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපේ පැට්‍රිකල් එකක පොඩි ටිකක් තිබෙන ඉවර කරන්න. ඉතින් දැන් අපි ඒක ඉවර කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරලා එළියට බහිනකොට ඔන්න ඕක තමයි තත්ත්වේ. ඉතින් මේව දකිනකොට අපිටත් හිතෙනවා අපිත් කවදා හරි දවසක මෙහෙම ඉඳීනි කියලා. සිහින සිහිනම නොවන තැන්වල හිතේ සොඳුරුම මුතු හැඟුම්වල නොහිමි කවියක උටුණු පැළඳුව කිරුළු වැළපෙයි නොලද සිහසුන වෙතින් ගෙලියන කඳුළු බිඳුවක් පුලසිපගෙන ගියත් නොහිමිව පට මට වාගෙම කඳුලටද මේ කොපුලත සිඹින අයිතිය තව දවසක් හමුවේ ඉතින් වැඩ ටික ඔක්කොම ඉවර කරලා මම බෝඩිමට ආවා. ඉතින් මේත් එක්කම මම මගේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් තව ලස්සන vlog එකකින් හම්බෙමු. එක සැරයක් දුටුවත් ඇති දැස් නොවේ ඔබ වෙනුවෙන් හැදුවතරම් කියන්න සැරේ තව දවසක් හමුවේ ඉමු මේ වගේ